දුන්නේ සපෝට් එක. ඔය දුන්නේ සපෝට් එක. නෑ මූ යන්න. සෝරි රත් කලේ පදන. අපි යනවා කොහෙද? අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ ජයගම හන්දියේ මේ ෆොරෙස්ට් ඔෆිස් එක මේ පැත්තේ තියෙනවා. මේ පිටිපස්සේ ඉන්න මල් කුමාරයා. මේ අරයා ඉන්නේ. ඔය ඉන්නේ. මේ ඉන්නේ. එහෙමයි අපි ට්‍රිප් එක පටන් ගන්න යන්නේ. මෙහෙම. යාළුවනේ අපි බඹරගල පතන්ට ඇවිල්ලා ඉන්නේ. සෝරි රත් කලේ පදන. ආය ගන්න පොඩින්ට ඉඩිය ගන්න. අපි මේ ගොඩක් කරදර වලට මුහුණ දුන යාළුවනේ. මේ අපිට බ්ලොග් එක කන්ටිනියු කරන්න බැරිනවා. උඩට නගින්න වුණා. වැස්සක් වහිනවා ලොකුවටම දැන් නම් චුට්ටක් පායලා තියෙන්නේ. බස් එකේ මට පොඩ්ඩක් නිින්ද ගියා. පොඩ්ඩට එනකම් නිින්ද ගියා. අවුලන්නේ අපි ටෙන්ට් එක ගහන යාළුවනේ බ්ලොග් එක කන්ටිනියු කරන්න. අපි යනවා වතුර හොයන්න. මේ මගේ shopping එකේ මේ වහිනවා. අපි වතුර කඩයක් තියෙනවා යාළුවනේ. කඩේ ගිහිල්ලා අපිට බඩු මුට්ටු ටිකක් ගන්න තියෙනවා. ආයි අපි මොනවද යාළුවේ? ගිනි පෙට්ටියක් ගන්න ඕනේ. ලිප්පත් ටික. සීතලක් නෑ. යාළුවනේ අපි ඇවිල්ලා අපි ටෙන්ට් එක ගහගත්තා යාළුවනේ. මේ ටෙන්ට් එක අපි දැන් දර ටිකක් හොයාගත්තා. වැස්ස අඩු වුණා. අපේ කට්ටියක් මෙතන ලිප අවුලන වැඩේ කරනවා. මේ සෙට් එකේ ඉන්නවා. සෙට් එක හායි කියන්න. හායි. ඊට පස්සේ අපේ අප්පච්චි ඉන්නවා යාළුවනේ. අප්පච්චි උයන සීන් එකේ අප්පච්චි කැරට් මාළුව. අපේ තරිඳුත් ඉන්නවා යාළුවනේ. මේ ඉන්නවා මොඩ තරිඳු. එයා උදව් කරනවා. එයා කුක් අංශේ. අපි අග්නි අංශේ. ෆයර් අංශේ අපි. අපි බොඩ වෙලාවට එන්න යාළුවනේ ආයෙත් බ්ලොග් එක අරගෙන එතකන් යනවා. පේන්නේ නැතුව ඇති නෑ කළුවරයි. බ්ලොග් එකේ අවසාන ටික යාළුවනේ අපි ගෙදර යන්නයි යන්නේ. අපි යනවා. අපි බඩු ටික පැක් කරගත්තා ඔක්කොම. දැන් යන්න තමයි තියෙන්නේ. අපි 12ට බස් එක තියෙනවා අපිට. ෂුවර් නෑ බස් එක. අද පොයේ දවසක්. උදේ බස් එක තිබිලත් නෑ. සෙරප්පුව ගැලවුණා යාළුවනේ. දෙවෙනි එනකොටත් ගැලවුණා. අපි ඉතින් යනවා. යාළුවනේ එතන කතා කරන්න බෑ. තනි කකුලෙන් යන්නේ. දැන් ගුඩ් බයි ට්‍රැවලර්ස්. යාළුවනේ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ යාළුවනේ. අපිට අකර දැබ්බයක් වුණා යාළුවනේ. 12 බස් එක තිබ්බේ නෑ. අපි ආයෙ යනවා යාළුවනේ. කිලෝමීටර් 4ක් පල්ලම් බහිනවා වෙන බස් එකක් හොයාගෙන. තුනක් නගින්නත් තියෙනවලු යාළුවනේ. අපිට එකමාර බස් එකට යන්න බැරි සීන් එකක් තියෙන්නේ. යාළුවනේ අපිට ආයෙත් හම්බෙන්න උනා. අපිට අර්බුදයක් ආවා. අපේ එකමාර බස් එක තිබ්බෙත් නෑ. අපි දැන් යනවා යාළුවනේ ලොරි එක යන්නේ. අයියා අපිට පාරාන්තික අත්දැකීමක් දෙනවා යාළුවනේ. එන්නේ අපේ ලොරි අපිට දැන් නම් අර්බුදයක් වෙන්නේ ආයෙ මීගහ කිවලට ගියාට පස්සේ යාළුවා මීගහ කිවලට ගියොත් යහතින් මෙයා යන විදියට බය හිතෙනවා යාළුවනේ. අපි මීගහ කිවලට ගියොත් මොන බස් එක තියෙනවා. අපි එන්නම් නැවතත් බස් එක අරන් යන්නේ කිව්වොත් මෙන්න බස් එක යාළුවනේ. මේ යන්නේ මූ යන්නේ කාලකම්. එහෙනම් ගුඩ් බයි ට්‍රැවලර්ස්.